මානව ශ්වසනය පිළිබඳවයි අද අපි ඉගෙන ගන්නේ. ශ්වසනය යනු ජීවීන් පරිසරයෙන් ඔක්සිජන් ලබා ගැනීම සහ ශරීරය තුළ නිපදවන කාබන් ඩයොක්සයිඩ් පිට කිරීමේ ක්‍රියාවලියයි. මිනිසාට ශ්වසනය අත්‍යවශ්‍ය වන්නේ මයිටොකොන්ඩ්‍රියා තුළ සිදුවන සෛලීය ශ්වසනය සඳහා ඔක්සිජන් අවශ්‍ය වන බැවිනි. සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් වැනි ආහාර අණුවලින් ශක්තිය මුදා හැරේ. මෙම ශක්තිය පහත සඳහන් දෑ සඳහා අවශ්‍ය වේ. වර්ධනය, චලනය, පටක අලුත්වැඩියාව, ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීම, සියලුම පරිවර්තනීය ක්‍රියාකාරකම් ශ්වසනය නොමැතිව සෛලවලට ශක්තිය නිපදවිය නොහැකි බැවින් ජීවය පවත්වාගත නොහැක. මානව ශ්වසනය යනු අවයව කීපයක් කාර්යක්ෂමව එක්ව ක්‍රියා කරන සංකීර්ණ නමුත් මනාව සංවිධානීය වූ ක්‍රියාවලියකි. මානව ශ්වසනය. ශ්වසනය ආරම්භ වන්නේ නාසය හරහා වාතය ශරීරයට ඇතුළු වීමෙනි. නාසය ඇතුළත නාස කුහරය නමින් හැඳින්වෙන හිස් අවකාශයක් ඇති අතර එය ශ්වසනයේදී ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි. නාසා කුහරය තුළ පවතින්නේ නාස රෝම විශාල දූවිලි අංශු රඳවා ගනී. සෙවල, මූඛ ස්තරය, ක්ෂූත්‍ර ජීවීන් සහ සියුම් අංශු අල්ලා ගනී. රුධිර කේශනාලිකා ඇතුළු වන වාතය උණුසුම් කරයි. එමෙන්ම නාසා කුහරයේ තිත් මතු පිට වාතය තෙතමනය කරමින් සියුම් පෙනහළු පටකවලට හානිවීම වළක්වයි. එබැවින් නාසා කුහරය ප්‍රධාන කාර්යයන් තුනක් ඉටු කරයි. වාතය පෙරා පිරිසිදු කිරීම, වාතය උණුසුම් කිරීම, වාතය තෙතමනය කිරීම. ග්‍රසනිකාව ස්වරාලය. නාසා කුහරයෙන් පසු වාතය ග්‍රසනිකාවට ඇතුළු වේ. ග්‍රසනිකාව යනු වාතය සහ ආහාර යන දෙකම ගමන් කරන පොදු මාර්ගයකි. ග්‍රසනිකාවේ සිට වාතය ස්වරාලයට හඬ පෙට්ටියට ගමන් කරයි. ස්වරාලයට වැදගත් කාර්යයන් දෙකක් ඇත. ශබ්ද නිපදවීම, ශ්වසන මාර්ගය ආරක්ෂා කිරීම. ස්වරාලයේ ద్వාරයේ අපිජිහිවිකාව නමින් හැඳින්වෙන පියනක් වැනි ව්‍යුහයක් ඇති අතර එය ආහාර ගිලින විට අපිජිහිවිකාව ස්වරාලයේ විවරය වසා දමනවා. එමගින් ආහාර ශ්වාසනාලයට ඇතුළු වීම වළක්වයි. ශ්වාසනාලය. ස්වරාලයේ සිට වාතය ශ්වාසනාලයට ඇතුළු වේ. මෙය පෙනහළු දෙසට පහළට විහිදෙන දිග නලයක්. ඒ සී හැඩෑ කාටිලේජ මුරු මගින් ශක්තිමත් කරයි. මෙම කාටිලේජ මුරු ශ්වාසනාලය සෑම විටම විවෘතව තබයි. ශ්වාසය ඇතුළට ගන්නා විට නලය ඇකිලී යනව වළක්වයි. ශ්වාසනාලයේ ඇතුළ බිත්තිය පක්ෂ්මදර අපිච්ඡද සෛල සහ සෙවල ශ්‍රාවය කරන ග්‍රන්ථිවලින් සමන්විතයි. මෙම පක්ෂ්ම ඉහළට චලනය වෙමින් දූවිලි සහ විෂ බීජ උගුර දෙසට රැගෙන යවී. ශ්වාසනිකා. ශ්වාසනාලයේ පහළ කෙළවරදී එය ශ්වාසනාලිකා නමින් නල දෙකකට බෙදී. සෑම ශ්වාසනාලිකාවක්ම එක් පෙනහළුකට ඇතුළු වේ. දකුණු ශ්වාසනාලිකාව දකුණු පෙනහළුට, වම් ශ්වාසනාලිකාව වම් පෙනහළුට. පෙනහළු විතුලෙදී මෙම ශ්වාසනාලිකා තවදුරටත් කුඩා නලවලට බෙදී ඒවා ශ්වාසනිකා ලෙස හැඳින්වේ. මෙය ගසක අට බෙදී යන ආකාරයට සමානවයි. එමගින් වාතය පෙනහළුවේ සියලුම කොටස් වෙත ගමන් කිරීම සැහැසින්දවයි. ශ්වාසනිකා අවසානයේ ගර්භාෂිකා නමින් හැඳින්වෙන අන්වීක්ෂක වාතමල් වලින් අවසන් වේ. පෙනහළු සහ ශ්වසන යාන්ත්‍රණය. මිනිසුන්ට උරස කුහරයේ පෙනහළු දෙකක් තිබෙනවා. පෙනහළු යනු පර්ශු පංජරය මගින් ආරක්ෂා කළ ලද මෘදු සහ ස්පොන්ජි වැනි අවයවයි. පෙනහළු වලින් පහළට මහා ප්‍රාචීරය නමින් ගෝලාකාර මාංශපේශියක් පිහිටා ඇති අතර එය හුස්ම ගැනීමේදී ප්‍රධාන කාර්යයක් ඉටු කරයි. ආශ්වාසය. මහා ප්‍රාචීරය සංකෝචනය වී පහළට ගමන් කරයි. පර්ශු පංජරය ඉහළට සහ පිටතට ගමන් කරයි. උරස කුහරයේ පරිමාව වැඩි වේ. පෙනහළු ඉතුලේ ප්‍රශ්නය අඩුවේ. එය ප්‍රතිඵලයක් වාතය පෙනහළු වලට ගලා යවී. ප්‍රශ්වාසය. මහා ප්‍රාචීරය ලිහිළු වී ඉහළට ගමන් කරයි. පර්ශු පංජරය එතුළට ගමන් කරයි. උරස කුහරයේ පරිමාව අඩුවේ, පියනය වැඩිවේ. එය මගින්
පෙනහළු වලින් වාතය පිටතට තල්ලු කරයි. ගර්භාෂිකා. ගර්භාෂිකා යනු ශ්වාසනිකා කෙළවරේ තිබෙන කුඩා වාත මල්වයි. සෑම පෙනහළුකම මිලියන ගණනක් ගර්භාෂිකා තිබෙනවා. වායු හුවමාරුව සඳහා ගර්භාෂිකා විශේෂ අනුවර්තනයකට ලක් වී තිබෙනවා. බිත්ති විශාල තිනුවේ ඉහළ පෘෂ්ඨ වර්ගඵලයක් සතයයි ඝන රුධිර කේශනාලිකා ජාලයක් වටා තිබෙනවා. විසරණය පහසු කරන්න තෙත් මතු පිටක් තිබෙනවා. වායු හුවමාරුව සහ වායු ප්‍රවාහනය. ගර්භාෂිකා විතුලේදී සාන්ද්‍රණ අනුක්‍රමණයේ හේතුවෙන් ඔක්සිජන් වාතයේ සිට රුධිර කේශනාලිකාවලට විසරණය වේ. ඔක්සිජන් රතු රුධිර සෛලවල ඇති හිමොග්ලෝබින් සමග බැඳී ඔක්සි හිමොග්ලෝබින් සතනවා. එය ශරීර පටකවලට ප්‍රවාහනය කරනවා. සෛලීය ශ්වසනයේදී නිපදවන කාබන් ඩයොක්සයිඩ් පටකවලින් රුධිරයට විසරණය වී ප්‍රධාන වශයෙන් බයිකාබනේට් අයන ලෙස පෙනහළුවලට ආපහු යවී. ප්‍රශ්වාසයේදී මෙම කාබන් ඩයොක්සයිඩ් වාතාගෝලයට මුදා හැරේ. නිගමනය. අවසානයේදී මානව ශ්වසනය යනු ශක්තිය නිපදවීමට ඔක්සිජන් සැපයීම සහ ශරීරයෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන අඛණ්ඩ සහ ජීවය පවත්වා ගැනීම ක්‍රියාවලියකි. ශ්වසන අවයවවල කාර්යක්ෂම සංවිධානය මිනිස් සිරුරේ පැවැත්ම සහ නිවැරදි ක්‍රියාකාරීත්වය සැහැසින්දවයි.